අද මම කියන්න හදන්නේ මේ හාපැටියෙක්ගේ කතාවක්. දැන් කැලේ හිටියා ලස්සන චූටි හාපැටියෙක්. මේ හාපැටියට ඉතින් සෙල්ලම් කරන්න කවුරුවත් නැහැ. සෙල්ලම් කරන්න කවුරුවත් නැති හින්දා ඉතින් කැලේ එහාට මෙහාට දුව ඉන්නා. මේ වෙලාවේ එක නරියෙකුට බඩගිනිලා හොඳටම කෑමක් හොයා යනවා. කෑම හොයා යනකොට මොට කිසි දෙයක් කන්න හම්බුනේ නැහැ. එක දිනක තිබුණා කොහොල්ල ගුලියක්. මේ කොහොල්ල ගුලිය අරගෙන නරියා හිතුවා මම මේකෙන් මොකක් හරි ගොදුරක් හොයාගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ කියලා මේ කොහොල්ල ගුලියෙන් හැදුවා බබෙක් හදලා යන්නේන සත්තු හිම ඇවිදගෙන යන පාර ආයිනේ ගහකට හේතු කරලා තියලා නරියා කැලේවකට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා දැන් අර එල්ලම් කරන්න කෙනෙක් හොයා එයාට මෙහාට දුවන හාපැටියා උතනින් යන්න දුවගෙන ආවා. එනකොට දැක්ක ගහට හේතු කරලා ඉන්න මේ බබා. මේ හාපැටියට හිතුණා මේ බබා එක්ක මට සෙල්ලම් කරන්න පුළුවන්. මම ගිහින් කතා කරගන්න ඕනේ කියලා හාපැටියා ගියා කොල්ලේ බබාලන්ට. ගිහින් ඉතින් බබෝ එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න කිව්වා. ඉතින් කොල්ලේ බබාට කතා කරන්න බෑනේ. කතාවක් නැහැ. හාපැටියා අතින් ගැහුවා කොල්ලේ බබාට. අතින් කොල්ලේ බබාට ගහනකොටම කොල්ලේ බබාගේ ඇඟේ හාවගේ අත ඇල්ලුණා. ඒ ගමන ආයෙත් කිව්වා බබෝ එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න කිව්වා. ඒත් කතාවක් නැහැ. අනික් අතිනුත් ගැහුවා. ඒ අතත් ඇල්ලුණා. දැන් මෙයාට අත් දෙකම ගලව ගන්න බැහැ. ඊට පස්සේ ආයෙත් කිව්වා බබෝ එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න කියලා. කතාවක් නැහැනේ. කකුලෙනුත් ගැහුවා. කකුලත් ඇල්ලුණා. ආයෙත් බබෝ එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න කිව්වා. කතාවක් නැහැ. අනික් කකුලෙනුත් ගැහුවා. දැන් අත් දෙකයි කකුල් දෙකයි අර කොල්ලේ බබාගේ ඇලිලා. ඊට පස්සේ ඔළුව තියලා මහා කොල්ලේ බබාට අත් දෙකයි කකුල් දෙකයි ගලවා ගන්න හැදුවා. ඔළුවත් ඇලිලා. දැන් හාපැටියා දඟලනවා කොහොල්ල ගුලිය දැන් මෙයාගේ ඇඟ පුරාම වෙලිලා. නරියා කොහොල්ල ගුලිය හාව ඇලුනට පස්සේ නරියා දුවගෙන ඇවිදින් හාවව අල්ලගත්තාම හාව මං දැන් උඹ කනවා කිව්වා. අනගිනම අනේ නරියාම මාව මෙහිම කෑවොත් ඔයාගේ බඩෙත් තෙලෙයි කොහොල්ල පිටින් ඒකින් දැන් ළඟට ගෙනින් හොදලා කොහොල්ල ටික ඇරලා කන්න කිව්වා. ඒකමන ඉතින් නරියට හිතුණා ඒකත් ඇත්තනේ කියලා නරිය දැන් හාවත් අරගෙන ගියා ගඟ ළඟට ගිහින් දෙයට අර කොහොල්ල ටික වතුර ගගා ගලු ඇරියා. ඇරිලා සුද්ධ කළාට පස්සේ ආවා කිව්වා අනේ නරියා මට මැරෙන්න ඉස්සෙල්ලා පිණුම් 3ක් පනින්න තියෙනවා. ඒ පිණුම් 3 පනින්නකම් ඔයා ඉන්නකෝ තුන්වෙනි පින්ම මං ඔයාගේ කටටම පනින්න. කට ඇරගෙන ඉන්න කිව්වා. නරියත් ඉතින් මේ ඉඳගෙන දැන් මේ කට ඇරගෙන ඉන්නවා. ඕම් පළවෙනි පින්ම කියලා එක පින්මක් පැන්නා. ඕම් දෙවෙනි පින්ම කියලා තව පින්මක් පැන්නා. ඕම් තුන්වෙනි පින්ම කියලා නරියාගේ උඩුවටත් උඩින් පැනලා කැලේට දීලා. හාව බේරුණා නරියාට කන්න බැරි වුණා.